උත්සාහයි ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා අද ශිවරාත්‍රියේ දවසේ ශිව පූජාව කොහොමද සාමතුමා කරන්න කියලා විදේශගත වෙලා ඉන්න දරුවනු ගෙවල් වල මේ ශිවලිංගයකට වඳින ගොඩාක් බැතිමතුන් මට කතා කරලා ඇහුවා. මම ඒක නිසා හරියට පැහැදිලි කරලා කියන්නම් ශිව දෙවියන්ගේ ලිංගය අද පුද පූජා කරන ශිවරාත්‍රිය කියන්නේ මොකක්ද කියලා. ශිවරාත්‍රිය කියන්නේ අද ශිව දෙවියන්ගේ විවාහ මංගල්‍ය තිවසගත් දවසට ඒ රාත්‍රිය ගත කරන මත සමය ගත කරන දවසක් එක තමයි ශිවරාත්‍රිය කියන්නේ. එතකොට ඉන්දියාවේ තවත් කෛලාශ කියන නගරය තමයි ශිව දෙවියන්ගේ ගොඩක් අද පුද පූජා තියෙන කෛලාශ වල තමයි ශිව දෙවියන් පැතුමුතුන් ගොඩාක් කෛලාශ වල තමයි අද පුද පූජා කරන්නේ. તો ලංකාවේ ශිව දෙවියන්ව පැතුමතෙක් විදිහට අපි ශිව දෙවියන් අදහන්නේ ශිව දෙවියන්ගේ උදම පැතුමතා තමයි අපේ ලංකාවේ ඉන්න රාවණා දෙවියෝ. රාවණා රජතුමා තමයි ශිව දෙවියන්ගේ හොඳම පැතුමතෙක්. ඒ නිසා තමයි රාවණා දෙවියන් තමයි ශිව දෙවියන්ව අදහන්න ලංකාවට ගෙනාවේ. ඒ නිසා ශිව දෙවියන්ගේ ලංකාවේ මිනිස්සු ගොඩාක් අදහන්නේ ශක්තිමත් යන්ත්‍රමන්ද විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරන දෙවි කෙනෙක් තමයි ශිව දෙවියෝ. ඒතර ශිව දෙවියෝ කියන්නේ පාර්වතී කියන්නේ මේ ඉන්නේ පාර්වතී අම්මා. ශිව දෙවියන්ගේ බිරිඳ. ඒ කියන්නේ අපි කියනවා පාර්වතී කියන්නේ මහා භද්‍රකාලී අම්මට. ඒතර මහා භද්‍රකාලී අම්මගේ පුතුරුවන් දෙදෙනා තමයි ගණ දෙවියෝ හා අතරගම දෙවියෝ. ඒතර මේ සිය පවුල වගේ තමයි ශිව දෙවියෝ අදහන්නේ. ඒකයි බලගන්තු ගොඩක් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රයේ ඉතා බලගතු දෙවි කෙනෙක් තමයි ශිව දෙවියෝ. ඒ නිසා අද ශිව දෙවියන්ගේ නාවන පූජාවේදී මම ඔයාලට කියන්නම් ශිවලිංගයේ නාවන පූජාවේ ඒ ලිංගය සම්බන්ධව නාවන විදිය. එතකොට ඒ ඉස්සල්ලාම කහ වතුර ගන්න සාමාන්‍ය ඇල් වතුර පුළුවන්, ඇල් වතුරෙන් නාවන්න පුළුවන්. ඊට පස්සේ කහ වතුරෙන් ශිවලිංගය නාවන්න. ඊට පස්සේ කිරි තියෙනවා නම් කිරි ටිකක් අරන් ඕ මුදෝපු කිරි තියෙනවා නම් මුදෝපු කිරි වලින් නාවන්න පුළුවන්. ඊට පස්සේ ශිව පූජාවේ ශිවලිංගය කියන දවසට වෙනම දවසක් සාමාන්‍ය ශිව පූජාව කරන ලිංගය නෙමෙයි අද ශිව දෙවියන්ගේ රාත්‍රියේදී නාවන ශිවලිංගය. ඒකට වෙනම පුළුවන් කඩල පරිප්පු ගෙදර තියෙනවා නම් පොඩ්ඩක් කඩල පරිප්පු වරන් මේ ලිංගය උඩට වගේ දාන්න. ඊට පස්සේ කළු පරිප්පු කියලා තියෙනවා කළු පරිප්පු ටිකක් ලිංගය උඩට දාන්න. ඊට පස්සේ මුං ඇට තියෙනවා නම් මුං ඇට ටිකක් අනිවාර්යෙන් දාන්න. තනතෙල් ඊට පස්සේ තනතෙල් වලින් අත දාලා කුම්කුම තියෙනවා නම් කුම්කුමක් පොඩ්ඩක් දාන්න පුළුවන්. එතකොට මේ පැණි තියෙනවා නම් මේ පැණි අනිවාර්යෙන්ම දාන්න. දාන ලිංගය සම්පූර්ණ නාවලා හොදලා ඊට පස්සේ ආයි අල් වතුරෙන් සම්පූර්ණ ආවේග කරලා පස්සේ කොහොම මල් මාල තියෙනවනේ කොහොම මල් මාල නැත්තම් ශිවදිය ගොඩක් කැමති දෙයක් තමයි බෙලි මල් මාල බෙලිකොළ මල් වලින් බෙලිකොළ අනිවාර්යයෙන්ම දාන්න. බෙලිකොළ තියලා ඊට පස්සේ පූජාව තියලා මුරුතම් පූජාවක් හරි ලඩු පුළුවන් නම් මොකක් හෝ වේවා ඒ මුරුතම් පූජාව තියලා දෙවියන්ට පොදු පූජා ටික කරලා ඒ ආදරයේ ස්ථාන ආර්ය ලැබීම ඔයගොල්ලන්ගේ දියුණුව හැම දෙයක්ම ලබන දෙවි කෙනෙක් තමයි ශිව දෙවියන් වහන්සේ. උතර අපි ලංකාවේ කියන ඊශ්වර දෙවියෝ කියලා. ඒ නිසා එයාගේ පිහිට තිබුණොත් දේව මණ්ඩලයෙන් පිහිට තිබුණා වගේ තමයි මේ දේව මණ්ඩලයම පිහිට අපිට ගන්න පුළුවන්. ඉතින් දත්නදී ගොඩක් කට්ටිය අද ශිව රාත්‍රී දවස නිසා ශිව දෙවියන්ගේ පූජාව මම මේ කෙටියෙන් පැහැදිලි කරලා දුන්නේ. ශිව දෙවියන් ගැන ගොඩාක් දේවල් තියෙනවා කියන්න පුළුවන්. ඒත් අද කියන්න වෙලාවක් නැහැ මට දේවාලේ වැඩ කටයුතු එක්ක. ඒ නිසා මේ ශිවලිංගයේ නාවන පූජාව වාට හරියාකාර බලා ගන්න පුළුවන්. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා. බුදු සරණයි සියලු දෙවියන්. සාදු. शेखरसून धूल धोरणी विदूषरांध्र पीठ भूभुजंग राजमालयानि बद्धकाट जूटका श्री चिराय जायतं चकोर बंधु शेखरा ललाट चत्वरज्वल धनंजय स्फुलिंग वाणि पीठ पंच सायकं मन्निलिंग नायकं सुधामयूखलेखया विराजमान शेखरं महाकपालि संपदे शिरोज कालुमस्तु नः.
Yeah.